අද දවාලට කුකුල් මස් හදන්න උදේ මස් ටික එළියෙන් දාලා වතුර ටිකකුත් දාලා මස් වල අයිස් ටික යන්න තිබ්බා. ඊට පස්සේ හැම කොටස අයින් කරලා මස් ටික සුද්ධ කරලා සෝදලා මස් වලට ලුණු කුඩු තේ හැඳි එකයි, ගම්බිරිස් කුඩු තේ හැඳි එකයි, කහ කුඩු තේ හැඳි කාලයි, බෙදපු 3-5 කුඩු තේ හැඳි දෙකයි, සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැඳි එකයි, ඉඟුරු පේස්ට් එකෙන් තේ හැඳි එකයි දාලා සියඹල පේස්ට් එකෙනුත් තේ හැඳි දෙකක් එකතු කරා. එකතු කරලා කලවම් කරන්නේ නැතුව පෑන් එකක් වෙනම ලිපේ තියලා ඒකට මිරිස් කුඩු තේ හැඳි 3ක් දාලා ලුණු කුඩු ඇඟිලි තුඩු වලින් පොඩ්ඩකුත් දාලා අමු 3-5 කුඩු තේ හැඳි එකකුත් දාලා කපලේ බැදගත්තා. පාට වෙනස් වුණාම ඒ ටිකත් මස් එකට එකතු කරලයි ඊට පස්සේ හොඳට මස් ටික කලවම් කරේ. හැමදේම මස් වල හොඳට දැවටෙන විදියට අතින් කලවම් කරලා මස් එක පොඩි වෙලාවක් මැරිනේට් වෙන්න පැත්තකින් තිබ්බා. ඊට පස්සේ ලුණු ගෙඩියක් සුද්ධ කරලා අරගෙන ඒකෙන් මස් එකට දාන්න අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික කපා ගත්තා. කපලා ඒක මස් එකට දාගෙන ඉතුරු ලුණු කෑල්ල ප්ලාස්ටික් රැප් එකකින් ඔතලයි ෆ්‍රිජ් එකේ දැම්මේ. ලුණු කපලා ආවරණය නොකර ෆ්‍රිජ් එකේවත් එළියවත් තියන්න හොඳ නැහැ. එතකොට අවට තියෙන බැක්ටීරියා ලුණු වලට උරා ගන්නවා. ඉන්දියාවේ අය සමහර වෙලාවට ලුණු ගෙඩිය සුද්ධ කරලා කපලා රෑට මුළු තැන්ගේ තියලා තියනවලු විස දේවල් ලුණු ගෙඩියට උරා ගන්න. ඒක උදේට වීසි කරනවලු. ඉතින් මම මෙහෙම ඉතුරුනාම මේ විදියට රැප් කරලා මගේ අර බොක්ස් එකේ දාලායි ෆ්‍රිජ් එකෙන් දාන්නේ. ගෝව ටිකක් ගෙදර තිබුණා. ඒකේ මැද කොටසේ දා එළවලු බත හදද්දී මම අරගත්තා. ඉතුරු ටික හොදලා අරගෙන හීනියට කපා ගත්තා තෙල් දාන්න. මේ ටික හැදුවහම ගොඩාක් පොඩ්ඩ වෙනවා, ලොකු ප්‍රමාණයක් නෑ. ඒ හින්දා තෙල් දාන්න මේ ටික කපලා පෑන් එකට දාලා ලෑස්ති කරගත්තා. නැත්තම් මේක ෆ්‍රිජ් එකේ හැමම පරණ වෙලා යනවා. ඒ හින්දා ඉක්මනට අරගෙන මේකත් ලෑස්ති කරලා ගත්තා. ලොකු පෑන් එකක් ලිපෙන් තියලා ඒකට මැරිනේට් වෙන්න තියාපු මස් ටික දැම්මා. දාලා මස් ටික හරි ගස්සලා ඊට පස්සේ වතුර කෝප්ප කාලක් එකතු කරා. එකතු කරලා ආයෙම පොඩ්ඩක් කලවම් කරලා පියනෙන් වහලා සාමාන්‍ය මට්ටමට ගින්දර දාලා පියනෙන් වහලා හිමීට මස් ටික තැම්බෙන්න තිබ්බා. එහා ලිප පත්තු කරලා ගෝව දාපු පෑන් එක ඒ ලිපෙන් තියලා ලුණු කුඩු පොඩ්ඩකුයි කහකුඩු පෝඩ්ඩකුයි දාලා කලවම් කරලා ගෝව ටිකක් තැම්බෙන්න තිබ්බා. ගෝව වලින් වතුර උනනවනේ, ඒ වතුර ටික හොඳට හිඳෙනකන් තැම්බෙන්න තිබ්බා. ඔය අතරේ පොඩ්ඩ වෙලාවකින් මස් එක ඇරලා ආපහු බලලා පොඩ්ඩක් කලවම් කරා. අර වතුර වලට අමතරව වතුර පොඩ්ඩක්වත් මං එකතු කරේ නෑ. ඔන්න ගෝව එකේ වතුර ටික හිඳිලා. තෙල් පොඩ්ඩක් එකතු කරලා කරපිංච පොඩ්ඩකුත් ඒකට දාලා කරපිංච ටික තෙලේ චූට්ටක් බැදගෙන ඊට පස්සේ ගෝව ටික තෙලට කලවම් කරගෙන හොඳට ගෝව ටික මලව ගත්තා. ඊට පස්සේ ගම්බිරිස් කුඩු තේ හැඳි කාලකුයි කෑලි මිරිස් කුඩු තේ හැඳි භාගෙකුයි දාලා කලවම් කරගත්තා. අබ උඹල කඩ සුදු ලුණු මුකුත් නොදා හරීම සරලව ඉක්මනට හදාගත්තේ. හැබැයි මේක රසයට තිබුණා. ඊගාවට ඔන්න මස් එක ආපහු ඇරලා බැලුවා. අර දාපු වතුර කෝප්ප කාලට අමතරව ඉතුරු වතුර ඔක්කොම කුකුල් මස් වලින් උනපුවා. මම සෝයා සෝස් වලින් තේ හැඳි එකකුයි ටොමැටෝ කෙචප් වලින් තේ හැඳි එකකුයි ඒ හොද්දට එකතු කරලා ආපහු හොඳට මස් එක කලවම් කරලා පියනෙන් වහලා විනාඩි 15ක් විතර තව උයාගත්තා. මේ තෙල් මුකුත් නොදායි මේ මස් ටික ඉව්වේ. හරීම රසයි මේ විදියට ඉව්වහම. උයලා ඉවර වෙලා භාජන ලිපෙන් අයින් කරලා කවුන්ටර් ටොප් එකෙන් වෙනද විදියටම තියාගත්තා. පෙරේදා උයාපු බීට්රූට් ටික තිබුණ හින්දා ඒකටත් ප්ලාස්ටික් රැප් එකක් උඩින් දාගෙන මයික්‍රොවේව් එකට දාලා රත් කරගත්තා. මේ බීට්රූට් එක තියනවා කියලා දන්න හින්දායි මේ වර්ග දෙක මම අද දවාලට හැදුවේ. ඒ දෙක ගැලපෙනවනේ. අමු මිරිසුයි රම්පේ ඉවර වෙලා තිබුණ හින්දා උයාපු ව්‍යංජන දෙකට මට ඒව එකතු කරන්න බැරි වුණා. පහුගිය දවස් දෙකේම දවාලට උයාපු කෑම වේලවල් රෙකෝඩ් කරලා කෑම පිටුවේ දාන්න ලැබිච්ච එක මට පොඩි ඉන්ස්පිරේෂන් එකක් වගේ. ඒකයි අදත් උයද්දි මේ වීඩියෝ එක අරගත්තේ. නැතුව මේ කෑම ඔයාලා උයන්න දන්නවා කියලා මම හොඳ ආකාරවම දන්නවා. මං ඉතින් හැම වෙලේම කියනවානේ මගේ කෑම පිටුවෙන් මං උයන්න කියලා දෙනව නෙමෙයි මම උයන විදිය පෙන්නනවා කියලා. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.